කපුසිග්ගාසා සුනගරු විදියට අදත් ඔයගොල්ලත් එක්ක මේ විදියට අපි සම්බන්ධ වෙනවා. අද විශේෂයෙන් කතා කරන්න අදහස් කරේ ඉවසීම ගැන. එහෙම නැත්නම් තමන් ඉන්න තත්වය ගැන කල්පනා කරන්නේ නැතුව තරහ ගන්න එක ගැන. මේ ඉවසන්නේ නැතුව ඉක්මනට තරහ අරගෙන රණ්ඩු වෙලා ගහගෙන ඉන්න අය පිළිබඳව තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. එච්චර කතා කරන්න අකමැති මාතෘකාවක් ඒ වුණාට මේක කතා කරන්න හිතුණා පහුගිය දවස් ටිකේ අපිට අපිව සම්බන්ධ කරගෙන උපදෙස් ගන්න ආව කීප දෙනෙක්ගේ ප්‍රශ්නත් එක්ක හිතුණා මේ වගේ වීඩියෝ එකක් කරන්න ඕන කියලා. ඉතින් අපි ලංකාවේ අය විතරක් නෙවෙයි මේක හැම මිනිසෙක්ටම තියෙන ප්‍රශ්නයක්. ඉතින් සමහර අය ඉන්නවා හරි අමාරුයි. ඒගොල්ලන්ට ඉවස ගන්න හරි අමාරුයි. එතකොට ප්‍රශ්නයක් ඇති වුණාම හරිම ඉක්මනින්ම කේන්ති ගන්නවා. කේන්ති අරගෙන එක්ක බැන ගන්නවා. මම බැනගෙන එතනින් මේ ප්‍රශ්නේ ඉවර වෙනවා නම් ඒක හොඳයි. ඊට පස්සේ මේක ගහ ගන්නවා. එහෙම නැත්නම් වෙන කෙනෙක්ට ගහනවා. කීප දෙනෙක් එක්ක එකතු වෙලා ගහනවා. එහෙම නැත්නම් එක ගෲප් එකක් එකතු වෙලා තවත් එක්කෙනෙක්ට ගහනවා. වගේ ප්‍රශ්න ජපානයේත් ලංකාවෙත් කොයි රටවල් වලත් තියෙනවා. නමුත් දැන් මම අද කතා කරන්නේ ජපානයේ ගැන. ඉතින් ජපානයේ මේ ඉස්තර මේ වගේ සිද්ධි ඇති වුණා. ඒවා එච්චර ගණන් ගත්තේ නැහැ. සමහර වෙලාවට පොලිසිය වලට ගියත් පොලිසිය ගණන් ගන්නෙත් නැහැ. ඉතින් ඒක එතන සමාදානය කරලා මේ ප්‍රශ්න තිබුණා. නමුත් දැන් එහෙම නැති තත්වයකට පත් වෙලා තියෙනවා. ඉස්සර වගේ නෙවෙයි. මේ වගේ ප්‍රශ්නයක් ආපු ගමන් ක්ෂණිකව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා, සමාව දෙනවා හරිම අඩුයි. මම විවිධ තලවල ඉන්න අයට මේක බලපාන්නේ විවිධ විදිහට. මම අද කතා කරන්නේ ඉස්කෝලවලට යන ළමයි සම්බන්ධව. ඉතින් මේක විශාල ගැටලුවක් වෙලා තියෙනවා. අපේ අය හරිම ඉක්මනට කේන්ති අරගෙන ගහ ගන්න එක පිළිබඳව. ඉතින් මේ පහුගිය දවස්වල අපිට සම්බන්ධ වුණ කෙනෙක් ඉන්නවා. මේ ළමයා තමන්ගේ පාර්ට් එකේ ඉඳින් ඒ ඉස්කෝලේ ඉගෙන ගන්න වෙන කෙනෙක් ඇවිල්ලා පොඩි ඒ වෙන කෙනෙක් අර ළමයාගේ පාර්ට් එකට ඇවිල්ලා ඒ ළමයාට ගහනවා. එතකොට ඒ ළමයාටත් ඒක ඉවස ගන්න බැරුව ඒ ළමයාත් තමන්ගේ පාර්ට් එකට ඇවිල්ලා තමන්ගේ තැනට ඇවිල්ලා තමන්ට ගහන එකට ඉවස ගන්න බැරි එකට ඉවසීමේ සීමාව නැතුව ගිහිල්ලා